Hello Lamai, welcome to the Jaffna vlog day 4, which is apparently the last day of our Jaffna trip. ඉතින් කලින් දවස් තුනේ වගේ ලොකු රෂ් එකක් අද නැහැ. මොකද අපි යන්න හිතාගෙන හිටපු තැන් වලට කලින් දවස් තුනේ ගියා. ඉතින් ඒ දවස් තුනේ වීඩියෝස් බලපු නැති අය ඉන්නවා නම් ඒ තුනත් බලලා එන්න අපි අන්තිම දවසේ මොකද කරේ කියලා බලන්න. කියන් දෙකටම කියන්නකෝ. තොප්පිය ගෙනාවේ හැමදාම දාන්න. මම අද තමයි අමාරුවෙන් මතක් කරලා මේ තොප්පිය ගෙනාවේ. කළු වෙලා ඉවරයි. කියන්නකෝ. අදවත් මේ මම මතක් කරලා තොප්පිය ගෙනාවා. හැබැයි තොප්පිය ගේනකොට දැන් කළු වෙලා ඉවරයි. ගෙනාවට වඩා. ඉතින් අපි දැන් මේ යන්නේ චිල්ඩ්‍රන්ස් පාක් එකකට. යන පාර දැක්කහම නම් අපිටත් හිතා ගන්න බැරි වුණා අපි යන්නේ මේ පාක් එකකටද කියලාත්. ඒ තරම් හරිම දුෂ්කර පාටයි පාර. හැබැයි පාක් එක නම් හරිම ලස්සනයි. අපි ගිහිල්ලා බලමුකෝ. කීරිමැල. කාටි? ඉතිලවාලේ. කොහෙද අපි යන්නේ? අර මේකට යනවා මෙයා පාක් එකට යනවා කොහෙද යන්නේ කියලා. අපි ගිහිල්ලා පාක් එක බලලා ඊට පස්සේ අපි ප්ලෑන් කරගෙන හිටපු ටික්ටොක් ටිකකුත් කරලා පාක් එකේ ටිකක් වෙලා ඉඳලා ආවා.
අර කෑල්ලවත් ගහන්න තිබ්බා එක්කෝ. Done guys. අර වෑන් එකක් එන්නේ නැහැ හිමිදේ. වෑන් එකට ගහන්නකෝ. ආද සරි. දැන් ආයි යනවනේ. ඒ අපි එන ගමන් තල් ගෙඩි වගේක් හම්බෙලා තල් කාලා බලන්න ඕනේ කියලා ඒ ටිකත් අරගෙන ආවා තුෂීලගේ ගෙදර යන්න. ඊට කලින් අපි ගියා කීරිමලේ පොකුණ බලන්න. දැන් මෙතනින් නම් මේ අනිත් පැත්තට හැරිලා ගිහලා පාර වැරදිලා ආයෙ අනිත් පැත්තට හැරිලා ආවා. කොහොම හරි පොකුණේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද එතන අර ගෑනු ළමයින්ටයි පිරිමි ළමයින්ටයි වෙන වෙනම නාන්න තියෙන. ඉතින් ඒ වල වීඩියෝස් ගන්න බෑ නේතන. ඒ නිසා වීඩියෝස් ගත්තේ නැහැ. අපි එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ බීච් එකෙත් ටිකක් වෙලා හිටියා. ඉඳලා ඊට පස්සේ ගියා අපි තුෂීලගේ ගෙදර. ඉතින් අපි මැප් එකේ විදිහට ඔන්න ඔතන තමයි හිටියේ ඔය වෙලාවේ. ඊට පස්සේ අපි තුෂීගේ ගෙදර ගිහිල්ලා දවල්ට කාලා තුෂීත් එක්ක ගියා ජැෆ්නා ටවුන් එකට බයික් රයිඩ් එකක්. අවරට නොයනා හිරු දෙක හදලා හිරු රැස්ස ගහුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමකින් හදවත තුනා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක් නිවැරදි පාරකීවා කතරින් එන මග මට කීවා හවසකම ඊට පස්සේ මෙයාලට ගෙදර ගෙනියන්න එක එකව ගන්න ඕනේ කියලා අපි ආවා ජැෆ්නා මාකට් එකට. So this is the last place that we visited in our trip, Jaffna Fort. ඉතින් මෙතන මුලින්ම හදලා තියෙන්නේ පෘතුගීසි ජාතිකයින් එයාලගේ පාලනය යටතේ ලංකාව තිබුණ කාලේ. ඊට පස්සේ ලන්දේසීන් ඉංග්‍රීසීන් යටතේ බලකොටුව ප්‍රතිසංස්කරණය කරලා එයාලගේ යටතේ තිබිලා තියෙනවා 1948 වෙනකම්. ඊට පස්සේ යුද්ධ තිබුණ කාලේ යුද්ධේ හිංසා මේක ගොඩක් විනාශ වෙලා තියෙනවා තැන් තැන්වල. ඉතින් යුද්ධෙන් පස්සේ ඒවා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉතින් බලකොටුවට ඇතුල් වෙන තැනම තියෙනවා ඉස්සර තිබුණ දේවල් වල නටබුන්. ඒවා එහෙම අපිට බලා ගන්න පුළුවන්. තව තැන් තැන්වල බෝඩ්ස් එහෙම ගහලා තියෙනවා මෙතන විස්තර සඳහන් කරලා. ඒවත් බලලා අපිට බලකොටුව ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු බලකොටුව ඇතුළේ කොහොමද පේන්නේ කියලා.
this is Sophie. මම මෙයා මගේ පළවෙනි වීඩියෝ එකේ පෙන්නුවා. ඊට පස්සේ අන්තිම දවසේ තමයි අපි ළඟට ආවේ. ඉතින් අපි ෆෝර්ට් එක බලලා හවස අපි හිටපු හොටෙල් එකට ඇවිල්ලා බඩු ටික අස් කරා 8 වෙදි ස්ටේෂන් එකට යන්න ඕන නිසා. ඉතින් අනිත් ඇයනකම් මම සොෆියව හුරතල් කර කර හිටියා. ඊට පස්සේ අපි රෑට කෑමත් අරගෙන ස්ටේෂන් එකට ගියා. This is the end of our 4 days Jaffna trip. So comment below what you guys think about the videos, or what you guys think about the trip, or what you guys got from the videos, or anything that you have to say. And hope you all enjoy the videos. Until the next time, bye.